ඉක්මනට ඒක මතක හිටිනවා. ඔයාලට සෙට් වෙන විදිහක් තෝරගන්න. පාඩම් කරද්දිත් එහෙමයි අර ඔයාලා ට්‍රැක් ටික හදි පේපර්ස් කරද්දී ට්‍රැක් ටික හදි හැබැයි මොකක් හරි දැන් පාඩමට අදාළ දැන් පාඩමක් ඉවර කරාට පස්සේ ඒකට රිලේටඩ් වෙන මොනවා හරි ප්‍රශ්න ටිකක් තියෙනවද කියන එක පොඩ්ඩක් net එකේ හරි පොඩ්ඩක් ගහලා YouTube එකේ හරි තියනවාද කියලා බලලා සර්ච් කරලා ඒ ටික පොඩ්ඩක් කරන්න බලනවා තේරුණත් නැතත්. ඒ විදිහ කරපුවම ඔටෝමැටිකලි අපිට පුරු වෙනවා. අපේ ටයිම් එක හරියනවා කියවන්න තියෙනවා නම් අපේ අඩුපාඩු ආපහු හදාගන්න පුළුවන් වෙනවා. ස්පීඩ් එක මේ ස්පීඩ් එකත් බලනවා සෑහෙන්න. හිටපු ගමන් නැගිටලා ඔය අර ටික කියන්න කියනවා. ඒතකොට කියන්න කියපුවම කොච්චර ස්පීඩ් එකකින් අපිට කියන්න පුළුවන්ද බැයිද? අපිට යන ටයිම් එක මාර වටිනවා විභාගෙට. මොකද විනාඩියයි තප්පර ගාණක් තියෙන එක ප්‍රශ්නෙකට. සමහර වල තාම දැකලත් ඇති නැතුවත් ඇති ඡේද තියෙනවා ප්‍රශ්න. ලොකු ඡේදයක් දීලා උත්තර හතරක් තියෙනවා. අර ප්‍රශ්නෙත් කියලා ඡේදෙත් කියලා උත්තර හතරක් කියලා කොහොමද කියලා හොයාගන්න ඕනේ. එතකොට ස්පීඩ් එකේම හරිය වටිනවා. ඒකින්ද මේ දේවලුත් පුළුවන් උපරිම ෆලෝ කරන්න ඕනි මග ඇරෙන්න දෙන්නේ නැතුව. ස්කිල් එකේදී කරපු චගිසුගි අපි පොඩ්ඩක් කරමුද? චගිසුගි කියන්නේ